channel. ඉතින් අද මම වෙනස් විදිහට තමයි vlog එක ගේන්න හිතුවේ. මොකද දවස් දෙකක දේවල් මේ vlog එකේ තියෙනවා. ඒ අය කිව්වොත් එහෙම 18 වෙනිදා මම ICBT Kandy campus එකේ කරපු course එකේ diploma ceremony එක තිබුණා. course එක ඉවර වෙලා නම් දැන් මාස 3ක් 4ක් වෙනවා. ඒ ceremony එක තිබ්බේ 18 වෙනිදා. ඉතින් මම දවස් දෙකකට කලින් තමයි Kandy ගියේ. මම දවස් දෙකක් Kandy හිටියා. සෙරමනි එකත් එක්ක දවස් 3ක් මම කැන්ඩි හිටියා. මම සෙරමනි එකේ මම කැන්ඩි හිටපු දවස් දෙකේ කරපු දේවලුයි vlog එකක් ඔයාලට ගේන්න හිටියේ. ඒත් සෙරමනි එක දවසේ ගොඩක් බිසි දවසක්. ඉතින් මට ගොඩක් දේවල් කරාට පස්සේ තමයි මතක් වුණේ වීඩියෝස් ගන්න ඕනේ නේද කියලා. ඉතින් ඒ නිසා මට ෆොටෝස් ගොඩක් ගත්තට වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. හැබැයි මට මතක් වුණ වෙලාවට මම සමහර දේවල් වල වීඩියෝස් ගත්තා. ඉතින් මම මගේ සෙරමනි එක දවසේ වීඩියෝස් ටිකකුයි ඒ වගේම මම සතියකට සැරයක් කරන මගේ natural skin care routine දොර මගේ කොණ්ඩේට කරන දේවල් මේ ටිකක් දාලා අද මම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න තමයි හිතුවේ. ඉතින් අපිට තිබුණ සෙසන් එක තිබුණේ 10:45 ඉතින් ඊට කලින් මමයි මගේ යාළුවයි කතා වුණා. 8 වගේ වෙනකොට සැලොන් එකට ගිහින් අපි ලෑස්ති වෙන්න. මොකද අපි සාරි අඳින්න ඕනේ, මේකප් ඇප්ලයි කරන්න ඕනේ. මේ හැමදේටම වෙලාව තියෙන්න බෑයි. අපි 8ට ගියත් අපිට පරක් වුණා. මොකද මම යනකොට පොඩ්ඩක් පරක් වුණා. 8යි කාලා 8:00ට විතර තමයි අපි ගියේ. ඉතින් අපි බලමු මේ දේවල් කොහොමද උනේ කියලා. ඉතින් 7යි කාලා වගේ වෙනකොට මම ටවුන් එකට ගිහිල්ලා යාළුවත් එක්ක එකතු වෙලා අපි දෙන්නත් එක්ක සැලොන් එකට යන්න තමයි හදන්නේ. යාළුවා නම් තාම හම්බුනේ නැහැ. එයා සැලොන් එක ළඟ තමයි ඉන්නවා කිව්වේ. ඉතින් අපි දෙන්න සැලොන් එකට ගිහිල්ලා මේකප් භාගයක් ඇප්ලයි කරලා ඇඳගෙන දැන් අපි දෙන්නගේ මේ හෙයා එක හදනවා. මගේ හෙයා එක අයන් කරලා ඉවරයි. දැන් තව හදන්න තියෙනවා. මට සැලොන් එකේ වීඩියෝස් ගන්න පුළුවන් උනේ මෙච්චරයි. අපි දෙන්නට සැලොන් එකෙන් ලෑස්ති වෙලා යනකොට නම් ටිකක් පරක් වුණා. 10:45 වගේම වුණා. අපේ සෙසන් එක තිබ්බේ 10:45. අපි දෙන්න ඉක්මනට පික්මි එකක් දාගෙන ICBT එකට ගියා. ඔඩිටෝරියම් එකේ තමයි කැම්පස් එකේ අපේ සෙරමනි එක තිබුණේ. අපිට රෙජිස්ටර් වෙන දවසේ අපිට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දීලා තිබ්බා. ඒ නම්බර් එකට අනුව අපි ගිහිල්ලා අපේ සීට් එකේ වාඩි වුණා. ඊට පස්සේ අපි දැන් මේ බලාගෙන ඉන්නේ අපේ chance එක එනගා. ඉතින් කියන්න ඕනේ ICBT එකෙන් හරිම ලස්සනට වැඩේ ඕගනයිස් කරලා තිබුණා. සෙරමනි එකේ මැදකදී ලස්සන dance එකක් තිබුණා. ඉතින් බලන්නකෝ dance එක කොහොමද කියලා. අපේ බැච් එකේ ඔක්කොටම ඉවර වුණාට පස්සේ අපිට එළියට යන්න කිව්වා. ඒ කියන්නේ කැම්පස් එකේ ඉස්සරහට යන්න කිව්වා අපේ බැච් ෆොටෝ එක ගන්න. ඊට පස්සේ අපි දැන් මේ ලයිබ්‍රරි එකට ඇවිල්ලා ඉන්නේ අපේ සර්ටිෆිකේට් ගන්න. ඉතින් එතනදී ගොඩක් අයට යාළුවෝ ගොඩක් හම්බ වුණා. මේ වැඩ ඔක්කොම ඉවර කරලා අපි දැන් මේ ෆොටෝස් ගන්න එක තමයි වැඩිපුරම කරන්න හදන්නේ. ඉතින් එහෙම තමයි එදා දවස ගෙවුනේ. හරිම ලස්සන දවසක්. මම කැන්ඩි මාස 6ක් වගේ හිටියා. ඒ කාලෙදී මට ලස්සන හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. දැන් නම් මතක් කරලා දුකයි. මොකද ඒ යාළුවෝ ආයි කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. ඉතින් අපිට ICBT එකෙන් ලස්සනට වැඩේ ඕගනයිස් කරලා තිබුණා. අපිට ෆොටෝස් ගන්න වෙනම ෆ්ලෝර් එකක් හදලා තිබ්බා. ඒ වගේම අපිට එවෙලෙම ෆොටෝස් ගහලා ෆ්‍රේම් කරගන්න ඕන නම් ඒ විදිහට තියාලා වැඩ කරලා තිබුණා. අපිට පොඩි ට්‍රීට් එකක් දුන්නා.
ඊට පස්සේ ඉතින් යාළුවොත් එක්ක ෆොටෝස් ගහලා හැම එදා දවසේ ඉවර වුණා. ඉතින් යාළුවොත් එක්ක ගහපු ෆොටෝස්, වීඩියෝස්, මිනි ව්ලොග්ස් මේවා බලන්න ඕනේ නම් ඔයාලා මගේ TikTok page එක follow කරගෙන යන්න. link එක මගේ description එකේ දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊට පස්සේ මම ගේන වීඩියෝස් වල තියෙන මගේ skin care routine කොණ්ඩෙට කරන දේවල් මොනවද කියලා. ඉස්සෙල්ලම මගේ කොණ්ඩෙට දාන තෙල් එක මම හදාගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම මගේ කොණ්ඩෙට පාවිච්චි කරන්නේ ගෙදරින්දම්ම හදන තෙල් එකක්. කඩෙන් ගන්නවට වඩා ගෙදරින්දම්ම අපි හදාගන්න තෙල් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේක හදන්නත් ගොඩක් ලේසියි. මොකද අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි මේකට ඕනේ. මේකට ඕනේ වෙනවා බීලුණු, කරපිංචා. ඔයාලා දන්නවා වෙද කොමාරිකා කියලා පොඩි කොමාරිකා වර්ගයක් තියෙනවා. සමහර විට වෙන පැතිවල වෙන නමක් කියනවත් දන්නේ නැහැ. වෙද කොමාරිකායි උළු හාල් ටිකකුයි අපි පාවිච්චි කරන මොකක් හරි තෙල් වර්ගයකුයි. එතකොට අපිට ඕනේ වෙනවා තව එඬරු තෙලුයි ස්පීඩි සුදු පොල් තෙල්. අපිට ගොඩක්ම හොඳයි ගෙදර ඉඳන් අපිට ගෙදරදී හින්ද ගන්න පුළුවන් තෙල් කියන්නේ ඒ වගේ තෙල් නම් ගොඩක් හොඳයි. මටත් ගෙදර ඉඳන් හින්දගත්ත තෙල් නම් නෙවෙයි මමත් දැන් නම් පාවිච්චි කරන්නේ. මාත් කඩෙන් ගත්ත පොල් තෙල් ඒ වුණාට හින්දගත්ත පොල් තෙල් නම් ගොඩක් හොඳයි. තව මේකට කළුඳුරු කියලා જાතියක් තියෙනවා. සමහරක් අය අහලා ඇති. ඉතින් ඒකත් මේකට දැම්මනම් ගොඩක් හොඳයි. මේ වෙලාවේ මල් ළඟ ඒක නෑ හැබැයි. මම දාපු දේවල් දැන් ඔයාලට ප්‍රමාණ වලින් මම පෙන්නන්නම්. මම මේක හදාගන්නේ සති 2කට විතර. ඉතින් මම කරපිංචා මේ ප්‍රමාණයක් ගත්තේ. කරපිංචා අතු ඉති 3-4ක් වගේ තමයි මම කපා ගත්තේ. බීලුණු ගෙඩි භාගයයි, උළුහාල් ග්‍රෑම් 20යි, පොඩි වෙද කොමාරිකත් කෑලි 2ක් විතර තමයි මම කපා ගත්තේ. ඉතින් ඔයාලා මොනතරම් කාලයකට හදා ගන්නවද කියලා තීරණය කරලා මීට වඩා වැඩියෙන්ද අඩුවෙන්ද ගන්න කියලා හිතන්න. මේ තියෙන එඬරු තෙල් ගන්නකොට හොඳ එඬරු තෙල් එක ගන්න. හොඳ එඬරු තෙල් එක ගොඩක් ඝනකමක් තියෙනවා. මේ එඬරු තෙල් ඔක්කොම දාන්නේ මම මෙතන එඬරු තෙල් වලින් කාලක් වගේ තමයි පාවිච්චි කරන්නේ. මේ පොල් තෙල්. එතකොට අනිත් තෙල් එක තමයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන තෙල් එකක් තමයි. ඒකිනුත් අපි ටිකක් තමයි දාන්නේ. මේ ඔක්කොම දාලා දැන් හොඳට රත් කරන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලම පොල් තෙල්, ඊට පස්සේ එඬරු තෙල්, ඊට පස්සේ අපි පාවිච්චි කරන අනිත් තෙල් දාලා අනිත් දේවලුත් දාලා රත් කරන්න ඕනේ. ටික වෙලාවක් රත් කරනකොට පෙන ගොඩක් එනවා. එතකොට ලිපෙන් බා ගන්න. ඊට පස්සේ හොඳට පෙන ටික අයින් වෙද්දි පොඩ්ඩක් ලිපෙන් බාලා කලවම් කරන්න. එතකොට පෙන ටික නැති වෙනවා. පෙන ටික නැති වුණාට පස්සේ මම දාගත්ත භාජනයකට ඉතින් බලන්නකො එකේ පාට ලස්සන. ඉතින් හරිම ලස්සන පාටක් තමයි තිබුණේ. මට නම් බොන්නත් හිතුණා ඇත්තටම කිව්වොත්. ඉතින් මම දැන් මේ හැම එකකම සුවඳ බලනවා වගේ මේකේ දැන් මේ සුවඳ බලනවා. ඇත්තටම හරිම සුවඳකුත් තිබුණා. එහෙම තමයි මම තෙල් එක දැන් බලමු මම මගේ ස්ක්‍රබ් එක හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕනි වෙන්නේ කස්තුරි කහ. මේ තියෙන කස්තුරි කහ. ඒ වගේම කඩල පිටි. එතකොට දෙහි, ඇලෝජෙල් නැත්තම් කොමාරිකත් හොඳයි. ඇලෝජෙල් වලට වඩා මී පැණි ගන්නකොට මේක හොඳ එකද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම මේක ඩ්‍රග් හවුස් එකකින් තමයි ගත්තේ. ඉතින් යෝගට් තියෙනවා නම් යෝගටුත් දාන්න ඕනි. මේ හැමදේම දාලා හොඳට කලවම් කරන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් කට්ටිය මේක හදන විදිහ දන්නවා. සමහරක් අය නම් මේකට දාන දේවල් වෙනස් ඇති. මම හදන්නේ මෙහෙම. මම ගොඩක් කාලෙ ඉඳන් යූස් කරන්නේ මේ විදිහට හදලා. සමහරක් අය දන්නව වුණාට මේක යූස් කරලා නැතුව ඇති. ඇත්තටම මේකේ හොඳට රිසල්ට් තියෙනවා. ඉතින් බය නැතුව යූස් කරන්න. ඉතින් මම දැන් හදන්නේ මේක ඇප්ලයි කරගන්න. ඉතින් මම දැන් මේක ඇප්ලයි කරලා පැය භාගයක් වගේ ඉඳලා තමයි අයින් කරන්න ඕනේ. ඇත්තට මේකෙන් වෙන්නේ ගොඩක් අපේ හැම සුදු වෙන එක නෙවෙයි. මේකට පොඩ්ඩක් අපේ ලප කැලල් එහෙම එන එක අඩු වෙනවා. එතකොට පිම්පල්ස් තියෙනවා නම් ඒවා අඩු වෙලා අපේ හැමට ග්ලෝ එකක් එනවා. අපි දැන් බලමු මම සතියකට පාරක් කරන පෙඩිකියුර් එක. මේක සතියකට එකපාරක් කරාම ඇති අපේ කකුල් දෙක ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඒකට උණු වතුර ඕනේ. උණු වතුර අරගෙන බේසමකට දාලා උණු වතුරයි දෙහි කෑලි ටිකක් ඒකටම දාලා තව මේකට කහ ටිකක් දාන්න ඕනේ. ඒ වගේම ලුණු දාන්න ඕනේ.
ඕනි. බොඩි වොෂ් ටිකකුත් දාන්න ඕනේ. ඔයාලට බොඩි වොෂ් නැත්තම් ෂැම්පු ටිකක් හරි කමක් නැහැ. නැත්තම් සබන් ටිකක් දිය කරලා හරි මේ දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේකේ කකුල් දෙක ඔපාගෙන විනාඩි 20ක් විතර ඉඳලා අපි දාපු දෙහි කෑලි තියෙනවනේ. දෙහි කෑලි වලින් අපේ ඇඟිලි අස්සේ අපේ නියපොතු අස්සේ එහෙම හොඳට අපි හොඳට මැද ගන්නවා. මැදගෙන ඉවර වෙලා ආයෙමත් බ්‍රෂ් එකක් අරගෙන අපේ කකුල් හොඳට මැදගෙන නියපොතු කපලා නැත්තම් අපි ඒ වෙලාවේ නියපොතු කපලා ආයෙත් විනාඩි 5ක් විතර කකුල් දෙක ඔබාගෙන ඉන්න ඕනේ. ඇත්තට මේකෙන් කකුල් දෙක පිරිසිදු වෙනවා වගේම කකුල් දෙකට හරියම සනීපයක් දැනෙනවා. ඉතින් මේ තියෙන කෝපි සීනි දිය කරලා ඊට පස්සේ මේක හොඳට කකුල් දෙකේ ගාගෙන හොද්දලා දාන්න තමයි තියෙන්නේ. දැන් නම් ඔන්න රෑ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම නිදා ගන්න කලින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක තමයි කරන්නේ. ඔයාලා ගොඩක් අය දන්නවා මේ ට්‍රීට්මන්ට් එක ගැන. ඉතින් අයිස් කැට ටිකක් අරගෙන මූණේ උඩු අතට ගාන්න තමයි තියෙන්නේ. මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක නම් ඉස්කෝලේ යන ළමයෙක්ට, එතකොට අපේ වයස කෙනෙක්ට, වැඩිහිටි කෙනෙක්ට, හැම රැලි වැටලා තියෙන කෙනෙක්ට ඕනම කෙනෙක්ට සුදුසුයි. ඉතින් මේ කිසිම දෙයකින් කරන්නේ අපි සුදු වෙන එක නෙවෙයි, හැම පැහැපත්ව තියාගන්න එකයි. එතකොට පිම්පල්ස්, ඔය එක ගෙඩි වර්ග, ලප කැලල් එහෙම තියෙනවා නම් ඒවා අඩු කරගන්න එකයි. ඒවා අපේ මූණේ නැත්තම් එන එක වළක්ව ගන්න එක තමයි අපි කරන්නේ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකත් මම ගොඩක් කාලෙ ඉඳන් කරන දෙයක්. මොකද අපි ගොඩක් වෙලාවට එළියට ගියොත් එහෙම අපේ මූණ කෙලින්ම දූවිලි වලට එහෙම නිරාවරණය වෙනවා. එතකොට ඒවා මූණේ රැඳිලා තියෙනවා. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් මේ දේවලුත් අපේ මූණ අයින් කරලා මූණ ටිකක් ෆ්‍රෙෂ් කරනවනේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේකම විනාඩි 10ක් 15ක් වගේ කරලා මූණ හොඳට පිහිදගත්තා. මූණ පිහිදගත්තේ මම සාමාන්‍යයෙන් මූණ පිහිදන්න ටවල් එකක් යූස් කරන්නේ නැහැ. මොකද ටවල් එක කියන්නේ ගොඩක් ගොරෝසු දෙයක් නේ. ඔයාලත් මූණ පිහිදන්න වෙනම නිකන් සීනදු වගේ රෙදි කැල්ලක් ඔය වෙනම තියාගන්න. ඒක තමයි හොඳ. මූණ පිහිදගෙන ඉවර වෙලා මම ඊට පස්සේ නිදා ගන්න කලින් තව දේවල් ටිකක් යූස් කරනවා. ඉතින් ඒ දේවල් නැචරල් දේවල් නෙවෙයි. මම vlog එක පටන් ගන්නකොට ඔයාලට කිව්වේ නැචරල් දේවල් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලානේ. ඒ නිසා මම මේ දේවල් මෙතන කියන්නේ. හැබැයි මම යූස් කරන වැස්ලින් එක ගැන කියන්න. වැස්ලින් ජෙල් එක. ඉතින් මේක නම් ගොඩක් හොඳ රිසල්ට් තියෙන ජෙල් එකක්. ඔයාලත් යූස් කරලා බලන්න. මෙතන ඉතින් චූටි බොඩි ක්‍රීම් එකක්, අයි ක්‍රීම් එකක්, ලිප් බාම් එකක්, සීරම් එකක්, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම මේ ටිකත් ඇප්ලයි කරලා දැන් නිදා ගන්න තමයි හදන්නේ. බලමු මම මේ දේවල් ටික ඇප්ලයි කරාට පස්සේ කොහොමද කියලා. මගේ අලුතින් vlog බලපු කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාලා මගේ channel එක හොඳයි නම් subscribe කරලා තියන්න. මේ වගේ තවත් දවසකින් අපි හම්බ වෙමු.